වර්ෂ 1856 දී ප්‍රංශ ජාතික ගුස්ටාවෝ ෆ්ලොබෙර් රචනා කළ සිරිල් සී පෙරේරා 1962 දී සිංහලට පරිවර්තනය කළ එමා බෝවාරි නවකතාව පිළිබඳ අද අපි සොයා බලමු. එමා බෝවාරි නවකතාවට පාදක වන්නේ සත්‍ය සිදුවීමක්. මේ කෘතිය ප්‍රංශ බසින් නම් කෙරෙන්නේ මදාම් බෝවාරි ලෙස. එහි අදහස බෝවාරි මැතිනිය යන්නයි. රුවන් පුරයට නුදිරින් පිහිටි පිටිසර ගමක වෙදකම් කළ එව්ජින් ඩෙලෝමා නම් දොස්තර තමාට වඩා වයසින් වැඩි වැන්දපුවක සමග විවාහ වෙනවා. නමුත් ඇය හදිසියෙම මිය යනවා. අනතුරුව ඔහු ගොවියෙකුගේ දියණියක වන ඩෙල්ෆින් නැම තරුණිය විවාහ කරගන්නවා. තම සැමියා කෙරෙහි කලකිරුණු ඩෙල්ෆින් අනියම් සබඳතාවලට යොමු වෙමින් ණයතුරුස්වල පැටලෙමින් ජීවිතය ගත කර පසුව සියදිවි හානි කර ගන්නවා. ඇගේ චපලකම් දැනගත් සැමියාත් කලකිරීමෙන් පණ නසා ගන්නවා. මේ තමයි මෙම නවකතාවට පාදක වුණු සත්‍ය සිදුවීම. කුටුම්බ ජීවිතය, ස්ත්‍රියකගේ අභ්‍යන්තර සිතුවිලිවල ගතිකත්වය, පුරුෂෝත්තම සමාජයේ ක්‍රියාකාරීත්වය, සමාජ සදාචාරය වගේම පරිභෝජනවාදී සමාජ ක්‍රමයේ සැබෑ ස්වරූපය වගේ මූලික තේමාවන් ගණනාවක් මේ නවකතාවේ අන්තර්ගත වෙනවා. දක්ෂ ප්‍රබන්ධකරුවෙකු ලෙස තම අනන්‍යතාව තහවුරු කරගන්නා ගුස්ටාවෝ ෆ්ලොබෙර් සත්‍ය සිදුවීම පුළුල්ව ප්‍රතිනිර්මාණය කරමින් යථාර්ථවාදී රීති අනුගමනය කරමින් ස්වකීය ආඛ්‍යානය විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සලකුණු කරගන්නවා. නෝන මහත්තයා, එමා කියන්නේ මට, එමා වෙසෙන්නේ මා තුළ. සාහිත්‍ය නිර්මාණයක් විවිධ පර්යාලෝක ඔස්සේ විග්‍රහ කරන්න පුළුවන්. ඒත් අද අපි සරලව එමා බෝවාරි නැමැති අසරණ ගැහැණියව කියවා ගමු. යහපත් සමාජයක පැවැත්මට අදාළ සමාජය විසින් පිළිගන්නා ලද සාරධර්ම කඩකිරීමේ වරදට එමාට අවසානයේදී ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. එමා ඇත්තටම වැරදිකාරියක්ද? ඒ ප්‍රශ්නට පිළිතුරු සෙවීම ඔබට බාරයි. අසනීපය නිසා දැන් තමාට ගොවිපලේ වැඩ කටයුතු බලා කියා ගැනීමට සිදුවන බවත්, තමා ගම්බද ජීවිතයට වඩා නගරබද ජීවිතයට කැමති බවත් එමා වැඩිදුරටත් කීවාය. එමාගේ අම්මා ජීවතුන් අතර නැහැ. එමාගේ ඕන්විය ගෙවුනේ කන්‍යාරාමයක. ඒ කන්‍යාරාමේදී රහසින් සඟවා තබා ගනිමින් කියවූ රෝමාන්තික නවකතා නිසාම එමා ජීවත් වුණේ ඇය විසින්ම මවාගත් ෆැන්ටසි ලෝකයක. ප්‍රේමය, රාගය, සුඛෝපභෝගීත්වය හා චමත්කාරය පමණක්ම පිරී තිබුණු ඒ අභව්‍ය ලෝකය යථාර්ථයක් නොවන බව එමා කවදාවත් විශ්වාස කළේ නෑ. එනිසා එමා තමන්ගේ සැමියා චාල්ස්ව මුලින්ම මුණ ගැහුණු මොහොතේ පවා එවැනි නාගරික සුකුමාල ජීවිතයකට තමන්ට ඇති කැමැත්ත හෙළි කරනවා. ඉතින් එමා එවැනි තරුණියක්, ෆැන්ටසියෙන් දැස් වැසී ගිය යුවතියක්. කොහොමුණත් එමා බොහොම රූප සම්පන්න තරුණියක්. පහතට නමන ලද වටකුරු හැට්ටකර නිසා ඇගේ සිහින් දිගු බෙල්ල පැහැදිලිව පෙනිනි. හිස මැදින් දෙකට බෙදා නළල දෙපස රැලි දෙකක් සිටිනසේ පීරා අනතුරුව කම්පැතිවලින් අඩක් වැසෙන ලෙස පස්සට ගෙන හවරියක් තබා බඳින ලද ඇගේ ලොකු කොණ්ඩය බෙල්ල මත තැන්පත් විය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කතාකරුවා එමාගේ සුන්දරත්වය විස්තර කරන්නේ. විශේෂයෙන්ම ප්‍රංශය විවිධ විලාසිතාවන්ට ප්‍රසිද්ධ රටක්. එමාත් ඒ කාලයේ බොහොම ප්‍රසිද්ධියට පත් වුණු, සමහර විට තමන්ගේ තත්වයට පවා නොගැලපෙන විවිධ විලාසිතා කරමින් බොහොම රූප සම්පන්න විදිහට පෙනී සිටි බව මේ කතාව තුළ විස්තර කෙරෙනවා. ඒත් එක්කම ඇය තමන්ගේ විවාහ ජීවිතය පිළිබඳව කලකිරීමට පත් වෙනවා. තමා චාල්ස්ව විවාහ කරගත්තේ ඇයි කියලා ඇගෙන්ම ප්‍රශ්න කරනවා. ඒත් එක්කම ඇය අනියම් සම්බන්ධතා දෙකකට යොමු වෙනවා. ඒ රැඩොල්ෆ් සහ ලෙෝන් කියන තරුණයන් දෙදෙනා සමග. මේ හැම අනියම් සම්බන්ධතාවයකදීම ඇය විශ්වාස කළ, එහෙමත් නැත්නම් ඇය තදින් සොයා ගිය, ඇය මවාගත්
ෆැන්ටසි ලෝකය සොයා යනවා. ඒ ලෝකය තුළ එක මොහොතක් හෝ වැඩිපුර ජීවත් වෙන්න උත්සාහ කරනවා. මේ අතරෙම එක අවස්ථාවක ඇය තමන් මේ පැටලිලා ඉන්න උගුලෙන් මිදෙන්න උත්සාහ කරනවා. ඇය විවිධ විදිහට ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නවා. තමන්ව මෙහෙයවා ගන්නවා. පූජකයන්ගෙන් උපදෙස් ගන්න උත්සාහ කරනවා. නමුත් ඒ කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. ඇය එක වෙලාවක පූජකවරයෙක්ට මෙහෙම කියනවා. මගේ ලෙඩේ පටන් ගත්තේ මං කසාද බැන්දට පස්සේ. කොහොම වුණත් මේ පූජකයන්ටවත් කිසිම කෙනෙක්ටවත් අඩුම තරමේ ඇයගේම සැමියා වුණු චාල්ස් බෝවාරිටවත් එමාව ඇය ගෙවපු මේ අභව්‍ය ජීවිතයෙන් අභව්‍ය ලෝකයෙන් මුදවා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ අතරෙම එමා විලාසිතා කරන්න තමන්ගේ ජීවිතය සුඛෝපභෝගීව ගත කරන්න තිබුණු කැමැත්ත නිසාම ඔවුන්ගේ ප්‍රදේශයට බඩු සපයන වෙළෙන්දාගේ වෙළඳ ගොදුරක් බවට පත් වෙනවා. ඇයට ඔහු විවිධ භාණ්ඩ ණයට ලබා දෙනවා. පස්සේ ඒ මුදල විශාල විදිහට එකතු වුණාම ඒ මුදල් නැවත ඉල්ලමින් ඇයට කරදර කරනවා. ඒත් ඒ වෙද්දී ඒ මුදල් ගෙවන්න තරම් ඔවුන්ට පත්කමක් නැහැ. අන්තිමේ මාට ජීවිතය කලකිරෙනවා. තමන් ගත කරන තමා සොයා ගිය මේ ජීවිතය අභව්‍යයක් බව, ඒ ජීවිතය තවදුරටත් තමාට ළඟා කරගත නොහැකි බව එමාට වැටහෙනවා. අවසානයේට ජීවිතයේ තවත් කිසිදු බලාපොරොත්තුවක්, ජීවිතය වෙනුවෙන් තවත් ධෛර්යමත් භාවයක් නැති වෙනවා. ඇයට සම්පූර්ණයෙන්ම ඇගේ ජීවිතය මහා කනගාටුවක් බවට පත් වෙනවා. එමා තුළ දැන් හැම විටම, හැම තැනම, හැම දෙයක් තුළම මහත් උදාසීනකමක් ඇති වෙයි. සර්වාංගයම වේදනාවෙන් කකියයි. සිතට කිසිම සතුටක් නොලැබෙයි. වේදනාවටත් පරිපීඩනයටත් පත්වෙච්ච එමා අවසානයේ තමන්ගේ ජීවිතය හානි කරගන්නවා. ඇය සමග අනියම් සම්බන්ධතා පවත්වපු, ඇයව සූක්ෂම විදිහට භාවිත කරපු, ඇගෙන් විවිධ වාසි ලබාගත්තු සියලු පුරුෂයන් ඇයව අතහරිනවා. ඇය ගැන අබමල් රේණුවක තරමින්වත් වේදනාවක්, කම්පාවක් ඔවුන් තුළ ඇති වෙන්නේ නැහැ. ඒ තමයි පුරුෂෝත්තමවාදී සමාජයේ ස්වરૂපය. ඒ තමයි කාන්තාවගේ පරිපීඩනය. ඒ තමයි ඇගේ සිතුම් පැතුම් වලට, එහෙම නැත්නම් ඇගේ අභ්‍යන්තර චෛතසිකවල ගතික භාවයට ලැබෙන පුරුෂයන්ගේ ප්‍රතිචාරය. ඒ වගේම සමාජය පිළිබඳ ගොඩනගාගෙන තියෙන සදාචාර සම්පන්න ජීවිතය පිළිබඳ විවිධ රාමූන් වල ස්වභාවය. ඒ රාමූන් වලට කොටු වෙලා ජීවත් වෙන්න උත්සාහ කිරීම සහ ඒ රාමුවන්ගෙන් තොරව ජීවත් වෙන්න උත්සාහ කිරීම තුළ ඇතිවන ගැටුම. ඒත් එක්කම එමා වැනි සුඛෝපභෝගී ජීවිත ගත කරන්නට කැමති පිරිස් යොදාගෙන පරිභෝජනවාදී, වාණිජවාදී සමාජයේ ඉහළ පුරුක්වල වැජපෙන පිරිස් තමන්ගේ මඩිය තර කරගන්න, මුදල් හදල් හම්බ කරගන්න දරන උත්සාහය. ඒත් එක්කම තවත් පැත්තකින් වික්ටෝරියානු සමාජ ක්‍රමයේ තියෙන සැබෑ ස්වරූපය. ඔක්කොම එකතු කරලා ගත්තාම මිනිස් සමාජයේ තියෙන ගූඪ බව මේ නවකතාවෙන් අපට පැහැදිලි වෙනවා. ඒ හැම දෙයකටම මුහුණ දුන්නු, ඒ හැම දෙයින්ම ජීවිතයේ අසරණ භාවයට පත්වෙච්ච චරිතය වුණේ එමා සහ ඇගේ සැමියා චාල්ස්. එමාගේ වියෝව දරා ගන්න බැරි වුණු චාල්සුත් අවසානයේදී ජීවිතයෙන් වන්දි ගෙවනවා. මේ කතාවේ අවසානයේටම මේ සියලු සිදුවීම් වල ගොදුර බවට පත් වෙන්නේ මේ දෙදෙනාගේ ආදරණීය දියණිය. ඇයට ඇගේ ළමා කාලයේ සිටම ජීවිතයේ සුන්දරත්වය අහිමි වෙනවා. ඉතින් ඇත්තටම මේක මහා ඛේදජනක කතාවක්. හැබැයි මේ ඛේදජනක කතාව අපට සමාජයේ යථාර්ථය පිළිබඳව වැදගත් පාඩමක් කියලා දෙනවා. ඒ වගේම අපේ ජීවිතය හැඩගස්වා ගනින්දි එවැනි ඛේදජනක ඉරණමකට මුහුණ නොදෙන්නට අපට මඟ පෙන්වනවා. මේ ලෝකයේ ගැහැණුන් සහ පිරිමින් අන්තර්ක්‍රියා කරන ආකාරය
ඔවුන් තුළ ඇතිවන මේ ගැටුම, ඒ වගේම මේ සමාජයේ විසින් ඔවුන් කෙරෙහි ගොඩනංවන බලපෑම ගැන අපිට හොඳ අදහසක් මේ නවකතාවෙන් ලැබෙනවා. ඒ තමයි එමා. පසු කලෙක ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරෙනිනා කෘතියට පවා අනුප්‍රාණ සැපයූ එමා. ඉතින් ඔබත් කියවන්න එමාත් එක්කම ඇනාවත් කියවන්න. අසරණ එමා වරදකාරියක් දැයි ඔබම තීරණය කරන්න. අපි සමාජය දෙස නුවණැසින් බලමු. තවත් පොතක් එක්ක හම්බ වෙනකන් සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න. මම කවි.